Once again, warmly welcome to our 20-day English course. Today is 12th day. ඔන්න අද ඔයා ඉන්නේ අපේ 12 වෙනි දවසත් එක්ක. I am your teacher චතුමදු අත්තනායක. This is again 20-day English course. So, ඔන්න අපි දැන් දිගටම කතා කරගෙන ආවා එක එක මාතෘකා ඒව නැවත වතාවක් no need to remember මතක් කරන්න අවශ්‍ය නැහැ. So I'm gonna write. ඔන්න මම දැන් ලියන්න යන්නේ තව note එකක්. දැන් අපේ structure එක කතා කරා 11 වෙනි දවසේ අපි කතා කරා ඒකේ structure කොහොමද හිතන්නේ කොහොමද කියලා අපි තව එකක් කතා කරමු on 12th day 12 වෙනි දවසේ. හරි. Now you can appear. දැන් ඔයාලට පේනවා. දැන් ඔන්න බලා ගන්න පුළුවන්. You can see the board. හරි. බලමු. You need more time. ඔයාට තව කාලය අවශ්‍යයි. You need more time to complete a research. මොකක්ද? research එකක් complete කරන්න තව කාලය අවශ්‍යයි. project and require an extension for the library. extension එකක් දිගුවක් තව කාලය වැඩි කරලා දෙන්න කියලා ඉල්ලීමක් ඉල්ලනවා. books for you have borrowed. ඔයා ගත්ත පොතේ. හරි ඔයා ගත්ත පොත mean ඔයා පුස්තකාලයේ පොතක් අරන් තියෙනවා. ඒ පොත අනේ තව පොඩි කාලයක් මට තියාගන්න දෙන්න කියලා extension එකක් තමයි මේ ඉල්ලන්නේ. Now you have to write a note. දැන් ඔයාට note එකක් ලියන්න තියෙනවා. නැත්නම් දැන් ඔයාට note එකක් ලියන්න තියෙනවා කාටද? to the librarian. පුස්තකාලාධිපති නේද? අර බොඩ්ලු ගොඩකේ වගේ පුස්තකී. හරි පුස්තකාලාධිපති කාලාධිපතිට ලියන්න ඕනේ requesting an extension. අනේ කාල දික් කරලා දෙන්න කියලා පොඩි request එකක් දාන්න. note එකක් and explain the reason. හේතුවත් කියමින්. the reason හේතුවත් කියමින්. හරි ඔයාලා දැන් මෙහෙම ගන්න පුළුවන්. අපි දාමු දැන් structure එක. දැන් ළමයි මෙහෙම දෙයක් කියනවා. සමහර තැන්වල කියනවා dear දාන එක dear strictly දාන්න එපා කියලා කියනවා. but සමහර තැන්වල dear දාන්න අවශ්‍යයි. දැන් අපිට නිකම්ම කමල් කියන්න බෑනේ. sir කියන එකත් match වෙන්නේ නැහැ. අපිට dear sir dear madam කියන එක use කරන්න පුළුවන්. ඒක acceptable. පැහැදිලි නේද? ඒක ප්‍රශ්නයක් නැහැ. ලකුණු කපන්න නැහැ. ඒක බය වෙන්න එපා. හරි අපි දාමු නිකන් නැත්තම් මැච් වෙන්නේ නැහැ වගේනේ. ආදරණීය නේ? ආදරණීය dear. නැත්තම් හරි library එකේ දාන්න පුළුවන්. හරි අපි දාමු dear. හරි මෙතන දාමු. dear මේකෙම අකුරු තියෙනවා. බලන්න මේකෙම අවශ්‍ය හැම එකක්ම තියෙනවා. ඔයාට ගන්න පුළුවන්. dear librarian. Dear librarian. නේද? Dear librarian. Dear librarian. ආදරණීය librarian. හරි. Dear librarian. බලමු you need more time. You need නම් රස කරන කොහොමද? මට අවශ්‍යයි. You need මට අවශ්‍යයි. I need. හරිම ලේසි. I need මට අවශ්‍යයි. I need මට අවශ්‍යයි තව කාලය. more time. I need more time. මට තව කාලය අවශ්‍යයි to complete a research. මොකටද සම්පූර්ණ කරන්න? to complete. to complete. හරි බලන්න I need more time. මට තව කාලය අවශ්‍යයි. මොකටද? to complete. to complete. ඕනනම් දැන් මේකේ තියෙන කොහොමද? complete project. complete the project. complete my project. අපි එහෙම ගමුනේ. તો තව හොඳයිනේ. my project. හරි my project අපි හැමතිස්සෙම කපටි වෙනවා. හරි මේක ලියද්දි my project and require extension for the library book for you have borrowed. I need more time to complete my project.
I need more time. Sorry, I need මට තව කාලය අවශ්‍යයි මගේ මොකද්ද මගේ project එක complete කරන්න. හරි. For the require an extension for the library books you have borrowed. Please කරුණා කරලා please extension දෙන්නකෝ require an extension දෙන්නකෝ please give me අනේ කරුණා කරලා please give me මොකක්ද an extension දිගු කරලා දෙන්න නැත්නම් කාලය දික් කරලා දෙන්න extension නේද හරිම ලේසි please give me extension please give me an extension කාලය දිගු කරලා දෙන්න for the library හරි for the මොකක් සඳහාද library book සඳහා පොත් සඳහා books එහෙම තියෙනවා හරි library books you have borrowed නේ I have borrowed දැක්කනේ I have borrowed oh my gosh borrowed I have borrowed hari I have borrowed I need more time to complete my project hari මට තව කාලය අවශ්‍යයි මගේ project එක complete කරන්න please කරුණා කරලා give me an extension for the library books that hari library books අපි ලියන්න ඕනේ library books you have or that I have borrowed එහෙම ප්‍රශ්න books I have borrowed අපිට ඔහොමත් ගන්න පුළුවන් write a note to the librarian request extensions and explain in the reason reason එක I need more time to complete my project හරි කිව්වා please give me this yeah that's enough 1 2 3 4 5 6 7 8 1 2 sorry 9 10 11 12 13 14 15 16 17 18 20 25 26 20 30 වගේ තියෙනවා. තව ටිකක් නිකන් තව චුට්ටක් නිකන් දාගන්න වගේ ඕනනම් ඔයාලට කියන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා. ඕනනම් I hope හරි I hope to complete hari එහෙම ඕනනම් I hope to complete my project as soon as possible ඉතා ඉක්මනින් මම මගේ project එක කරන්න බලාපොරොත්තු වෙනවා I hope to complete my project as quickly as possible ඉතා ඉක්මනින් මට පුළුවන් උපරිම වේගයෙන් possible මම මේක සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා විමල් මෙතන date එක දාමු second 2000 මෙන්න අපි මෙහෙම බෝඩ් එක දාන්න අවශ්‍ය නැහැ මම ලස්සන දෙන්න බෝඩ් එක බලමු Dear librarian ආදරණීය librarian එක dear ගැටලුවක් නැහැ I need more time මට තව කාලය අවශ්‍යයි මොකද to complete my project මගේ project එක complete කරන්න Please give me an extension තව දිගුවක් ලබා දෙන්න for the library books I have borrowed මම ගත්ත පොත් සඳහා හරි මෙතන ඕනනම් that කරන්නත් පුළුවන් that I have borrowed නැත්නම් හරි නැත්නම් ඕන උදා දෙන්න පුළුවන් borrowed I hope to complete මම බලාපොරොත්තු වෙනවා
I hope to complete my project as quickly as possible. මම ඉතා ඉක්මනින් මගේ project එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. So this is the second note. බලන්න අපි මේ උඩ ප්‍රශ්න තිබ්බ එකම තමයි කඩලා සරලව ගත්තේ. හරි. මේක දැන් බලමු. Let's check the grammar. Need simple present tense. Give me simple present tense. I have hope simple present tense. කොච්චර ලේසිද? අවුච්චර කාලයක් ඔය අපරාධේ මේකට ලකුණු ගන්න නැතුව හිටියේ. තේරුණාද? එහෙනම් මොකක්ද කරන්න ඕනේ? practice. ප්‍රශ්න හොඳට කියවන්න. කියවලා ඒකෙන් එක්ස්ට්‍රැක්ට් කරගන්න නැත්නම් උපුටා ගන්න පුළුවන් දේවල් අරගෙන තමන්ගේ knowledge එකෙන් බැලන්ස් කරගන්න පුළුවන්. try කරන්න. yes. එහෙනම් group එකේ තියෙන ප්‍රශ්න දේවල් post ඒ දේවල් ටික හොඳට study කරන්න. definitely or super result එකක් ගන්න පුළුවන් මොන exam එක ලිව්වත් by using these techniques. So this is the end of our class, and class mean the end of our day 12. This is 20-day English course with Chatumadu Attanaik. So goodbye. May Triple Gem bless you. God bless you. Let's meet with 13th day. 13 වෙනි දවසත් එක්ක හමු වෙමු. Bye.